හරි අද අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඇනලොග් මල්ටිමීටර් එකක් නිවැරදිව භාවිතා කරන්න කියලා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඇනලොග් මල්ටිමීටර් එකකුත් තියෙනවා, ඩිජිටල් මල්ටිමීටර් එකකුත් තියෙනවා. මේ තියෙන ඩිජිටල් මල්ටිමීටර් එක ඩිජිටල් මල්ටිමීටරෙන් අපිට පාඨාංක ගණනය කරන්න පහසුයි. පාඨාංක කියවන්න ලේසි. අපිට එකපාරටම පාඨාංක කියව ගන්න පුළුවන්. හැබැයි ඇනලොග් මල්ටිමීටර් එකේ අපිට එහෙම පාඨාංක කියවන්න බෑ. අපිට ගණනය කිරීම කරන්න අවශ්‍ය වෙනවා. ගණනය කිරීම කළා තමයි අපිට පාඨාංක කියවන්න වෙන්නේ. අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද නිවැරදිව පාඨාංක කියවන්නේ කියලා, ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා අපි බලමු. මම දැන් ඔයාලට ගණනය කිරීම කරන්න කලින් මුලින්ම පොඩි හැඳින්වීමක් කරන්නම් ඇනලොග් මල්ටිමීටර් එක ගැන. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් පාඨාංක ටිකක් ගහලා තියෙනවා, සුදු පාට ස්ක්‍රීන් එකක්. ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් කටුවක් තියෙනවා. මේ කටුව චලනය වුණාට පස්සේ අපිට පාඨාංක කියවන්න පුළුවන්. ඊට පස්සේ ස්ක්‍රීන් එකේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සීරු මාරු ඇණයක් තියෙනවා. මේ සීරු මාරු ඇණයෙන් කරන්නේ මේ බිඳුවට, මේ කටුව බිඳුවට කෙලින් තියාගන්න එක. ඒ කියන්නේ සමානව තියාගන්න එක. අපි පාඨාංක කියවන්නේ යද්දි බිඳුවට, කටුව බිඳුවට මෙහෙන් තියන්නත් බෑ, බිඳුවට ඉස්සරහින් තියන්නත් බෑ. හරියටම බිඳුව කෙලින් මේ කටුව තියෙන්න ඕන. ඒ කටුව සීරු මාරු කරගන්න එක තමයි අපි මේ ඇණෙන් කරගන්නේ. ඔයාලට මේ විදියට ස්ක්‍රූ පුණියනක් අරගෙන කරකැවුවම බලා ගන්න පුළුවන් කටුව එහාට මෙහාට යනවා. මම දැන් ඔයාලට කරකවල පෙන්නන්න. මේ විදියට ඔයාලට පේනවා ඇති. ඔයාලට පේනවා ඇති. මම මේ කටුව කරකැවුවට පස්සේ එහාට මෙහාට සීරු මාරු වෙනවා. ඒ විදියට ඔයාලා පාඨාංක කියවන්නේ යද්දී මේ විදියට කටුව බිඳුවට සමාන කරගන්න ඕන. මම දැන් බිඳුවට සමාන කරන් තියෙන්නේ. ඔයාලට වෙනස් ඇන්ගල් එකකින් පේන ඇති. ඔයාලට පේන්නේ බිඳුවට චුට්ටක් එහාට පැනලා. ඒක කමන්නේ. ඒක ඔයාලගේ කෝණයෙන් පේන විදිය. මගේ කෝණයෙන් මම බිඳුවට සමාන කරගෙන තියෙන්නේ. ඒක කෝණයට වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා බලන පැත්ත අනුව. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් නොබ් එකක් තියෙනවා. මේක අපිට අවශ්‍ය වෙන්නේ. මේකත් අපිට කරකවන්න පුළුවන්. ඔයාලට පේන ඇති. මේ විදිහට කරකවන්න පුළුවන්. මේකෙන් අපි කරන්නේ ප්‍රතිරෝධය මයින්කොට තමයි අපිට මේ නොබ් එක අවශ්‍ය වෙන්නේ. මම ඒක ප්‍රතිරෝධය ගණනය කරනකොට මම කියලා දෙන්නම්. ප්‍රතිරෝධ වල අගයන් ගණනය කරනකොට මම ඒක ඉස්සරහදී කියලා දෙන්නම් මේ වීඩියෝ එකේම. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන රෙගියුලේටර් එකක් තියෙනවා. මේක කරකවන්න පුළුවන්. ඔයාලට පෙන්නන්න. මේ විදිහට කරකවන්න පුළුවන්. මෙතන වටේට පාඨාංක ටිකක් ගහලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පාඨාංක ටික අපිට අවශ්‍ය වෙනවා පාඨාංක කියවද්දී. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ප්‍රොප් දෙකක් තියෙනවා. මේ තියෙන ප්‍රොප් දෙක. මේක තමයි අපි මේ පාඨාංක ගණනය කරන්න අපිට අවශ්‍ය වෙන්නේ මේ දෙක. මේක පරිපතයට සම්බන්ධ කරලා තමයි අපි පාඨාංක කියවන්නේ. රතු වයර් එක සම්බන්ධ කරලා තියෙනවා ධනට. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. කළු වයර් එක සම්බන්ධ කරලා තියෙනවා ඍණට. මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, දැන් අපි පාඨාංක කියවන්න යමු. පාඨාංක කියවන්නේ කලින් මම ඔයාලට මෙතන ගහලා තියෙන දේවල් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් DCV කියලා ගහලා තියෙනවා. DCV කියලා. DC වෝල්ටේජ් එක කියන්නේ සරල ධාරා වෝල්ටීයතාවය. ඔයාලා දන්නව ඇති වියලි කෝෂවල එක එක බැටරි වල ගලාගෙන යන්නේ සරල ධාරා වෝල්ටීයතාවය. මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට ACV කියලා ගහලා තියෙනවා. මම මේක කියන්නේ දන්නේ නැති කට්ටිය අතින් හින්දා ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ACV කියලා ගහලා තියෙනවා. ACV කියන්නේ පත්‍යාවත ධාරා වෝල්ටීයතාවයට. ඔයාලා දන්නවා පත්‍යාවත වෝල්ටීයතාවයක් අපිට ලැබෙනවා අපේ ගෙදරට එන කරන්ට් එකෙන්. ඔයාලා දන්නවා ඇති ඒකේ ඉන්නේ පත්‍යාවත ධාරා වෝල්ටීයතාවය. තව ට්‍රාන්ස්ෆෝමර් වලින් අවුට්පුට් කරන්නේ ප්‍රත්‍යාවත ධාරා වෝල්ටීයතාවය. ට්‍රාන්ස්ෆෝමර් වලින් කරන්නේ අපි කරන්ට් එක අඩු හෝ වැඩි කරන එක. ඒක සරල ධාරාවක් බවට පත් කරන්නේ අපි බ්‍රිජ් එකකින් තමයි සරල ධාරාවක් බවට පත් කරගන්නේ. ට්‍රාන්ස්ෆෝමර් වලින් අවුට් කරන්නේත් AC කරන්ට් එක. ඒකත් මම ඔයාලගේ අමතර දැනුමට කිව්වේ. ඊට පස්සේ ඔයාලට මෙතන බ්‍රසර් මොඩ් එක බලා ගන්න පුළුවන්. මම ඒකත් ඔයාලට කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන ඕම් ලකුණ ගහලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේක අපිට අවශ්‍ය වෙන්නේ මේ පාඨාංක ටික අවශ්‍ය වෙන්නේ ප්‍රතිරෝධී අගයක් ගණනය කරද්දී. මම ඔයාලට මුලින්ම DC වෝල්ටේජ් එකක් ගණනය කරන්නේ කොහොමද කියලා දෙන්න. ඊට කලින් අපි දැනගන්න ඕන මල්ටිමීටර් එකක් පරිපතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. අපි වෝල්ටේජ් එකක් ගණනය කරනවා නම් පරිපතයට මල්ටිමීටර් එක හෝ වෝල්ට්මීටර් එක සම්බන්ධ කරන විදියක් තියෙනවා. අපිට කැමති විදිහට සම්බන්ධ කරලා පාඨාංක කියවන්න බෑ. මම මුලින්ම ඔයාලට ඒක ගැන කියලා දෙන්න. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති මේ දෙක ගැන. අපි වෝල්ටීයතාවයක් ගණනය කරනවා නම් අපි
පරිපතේට මල්ටිමීටර එක හෝ වෝල්ට් මීටර එක ඔයාලා දන්නවා වෝල්ට් මීටර එකෙනුත් අපිට වෝල්ටීයතාවයක් ගණනය කරන්න පුළුවන් විභවාන්තරයක් ගණනය කරගන්න පුළුවන් සමාන්තරගත ක්‍රමයට තමයි අපි පරිපතේට වෝල්ට් මීටර එක හෝ ඇමීටර මල්ටිමීටර එක සම්බන්ධ කරගන්නේ සමාන්තරගත ක්‍රමයට අපි ධාරාවක් ගණනය කරනවා නම් ඇමීටර එක හරි මල්ටිමීටර එක හරි සම්බන්ධ කරගන්නේ ශ්‍රේණිගත ක්‍රමයට මම ඔයාලට දැන් ඇඳලා පෙන්නන්නම් කොහොමද මේක කරන්න කියලා අපි බල්බ් එක දෙපස තියෙන විභවාන්තරය ගණනය කරනවා නම් අපි මේ විදිහට තමයි වෝල්ට් මීටර එක සම්බන්ධ කරන්නේ ওই විදිහට මේ විදිහට තමයි වෝල්ට් මීටර එක සම්බන්ධ කරගන්නේ මේ තියෙන වෝල්ට් මීටර එක හෝ මල්ටිමීටර එක අපි ශ්‍රේණිගත ක්‍රමයට සම්බන්ධ කරනවා ඇමීටර එක මේ විදිහට ඇමීටර එක අපි ওই විදිහට සම්බන්ධ කරගන්නවා මේ සමාන්තරගත ක්‍රමය ඔයාලට දන්නවා ඔයාලට තේරෙන ඇති බල්බ් එකට සමාන්තරගතව තමයි වෝල්ට් මීටර එක සම්බන්ධ කරන්නේ ඒකින්ද අපි කියනවා ඒක සමාන්තරගත ක්‍රමය කියලා මේක විදිහට තමයි ඇමීටරේ මේ විදිහට තමයි ශ්‍රේණිගත ක්‍රමයට සම්බන්ධ කරගන්නේ හරි අපි දැන් යමු DC වෝල්ටේජ් එක ගණනය කරන්න. හරි ඔයාලට කියන්න දෙයක් තියෙනවා තව ඇනලොග් මල්ටිමීටර එකෙන් ගණනය කරන්න යද්දී දශම ගණන් වලින් වෙනස් වෙන්න පුළුවන් පාඨාංක ඩිජිටල් මල්ටිමීටර එක වගේ අපිට හරියටම පාඨාංක කියවන්න බැරි වෙයි. දශම ගණන් වලින් පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඒකත් ඔයාලා මතක තියාගන්න. ඔයාලා දැන් DC වෝල්ටේජ් එක ගණනය කරන්න යද්දී සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඔයාලා මුලින්ම මේ කටුව බිඳුවට සමාන කරගන්න ඕන. සමාන වුන් නැති වුණොත් වැරදි පාඨාංකයක් තමයි අපිට කියවන්නේ. ඊට පස්සේ ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන ධනනින ගැන. ඔයාලා ධනනින මාරු කරලා සම්බන්ධ කරන්න බෑ පරිපතේට. එහෙම සම්බන්ධ කරොත් මල්ටිමීටර එක පිච්චෙන්න පුළුවන්. මල්ටිමීටර එක කැඩෙන්න පුළුවන්. දැන් මේක සාමාන්‍ය විදිහට ගමන් කරන්නේ වමේ ඉඳන් දකුණට. ඒ කියන්නේ මෙහි ඉඳන් මෙහාට ඔයාලා දැන් ධනනින මාරු කරලා තිබ්බොත් දකුණ ඉඳන් වමට ගමන් කරන්න ගන්නවා කටුව. ඊට පස්සේ මල්ටිමීටර එකට හානි වෙන්න පුළුවන්. ඒක හින්දා ඔයාලා ඒක ගැන සැලකිලිමත් වෙන්න. කැඩෙන්න පුළුවන් මල්ටිමීටර එක ධනනින මාරු කරගන්න එපා. දැන් අපි යමු DC වෝල්ටේජ් එක ගණනය කරන්න. ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් DCV කියලා ගහලා තියෙනවා. මේ මෙතන පාඨාංක ටිකකුත් එක්ක 0.25 ඉඳන් 18 යනකම් පාඨාංක ටිකක් මෙතන තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා මේක මේ රෙගියුලේටර් මේ කරකවන එක ඔයාලා දාගන්න ඕන DCV කියන පැත්තට. DCV කියන පැත්තට දාගෙන තමයි අපි පාඨාංක ගණනය කරන්න යන්න ඕන. දැන් ඔයාලා බලන්න ඕන ඔයාලා ගණනය කරන්නේ පාඨාංක ගණනය කරන්න යන්නේ මොකද කියලා. දැන් මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් මේ වගේ 9 වෝල්ට් බැටරි එක දැන් මේ කොච්චර වෝල්ටීයතාවයක් තියද කියලා. ඔයාලා දැන් දන්නේ නැත්නම් ඔයාලා කරන්න ඕන මේක ගැනත් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන. ඔයාලා පාඨාංක කියවන යන එකේ කොච්චර වෝල්ටීයතාවයක් තියද කියලා දන්නේ නැත්නම් ඔයාලා මේක අඩු එකට දාගෙන හරියන්නේ නැහැ. මේ විදියට මෙතන දැන් අගයන් ටිකක් තියෙනවා. මෙතන අඩු එකේ ඉඳන් වැඩි එකට තමයි තියෙන්නේ. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් 0.25 ඉඳන් 18 තියෙන්නේ. මෙතන අඩු එකකට දාගෙන හරියන්නේ නැහැ. අඩු එකකට දාගත්තොත් කටුව යන කොනටම ගිහිල්ලා ඒත් මල්ටිමීටර එක කැඩෙන්න පුළුවන්. ඒකෙන් හින්දා ඔයාලා දාගන්න ඕන ගාණිකරණ එකේ අගය දන්නේ නැත්තම් ඒ කියන්නේ කොච්චරද කියලා ඔයාලට අදහසක් නැත්තම් ඔයාලා දාගන්න ඕන වැඩි අගයකට. මේ විදියට 250 1000 මුලින්ම ගොඩක්ම අගයක් තියෙන එකක් වගේ නම් 18 දාලා ඔයාලා අඩු කර ඉන්න. දැන් ඔයාලා මේ විදියට පාඨාංක කියවන්න ලේසි මැද හරියක කටුව තිබුණොත් ඒක හින්දා ඔයාලා පොඩ්ඩක් අඩු කර ඉන්න මේ විදියට. අඩු කළා ඔයාලා බලන්න කට මැද හරියන් වගේ නැවතුණා නම් ඔයාලා පාඨාංක ගණනය කරන්න පටන් ගන්න. දැන් මෙතන DCV කියන එකේ දැන් මම දන්නවා මේකේ 9 වෝල්ට් බැටරියක් මේකේ වෝල්ට් 9ට වඩා වැඩි වෙන්න බෑ. කොහොමත්ම එහෙම වෙන්න බෑ. ඒකින්ද අනිවාර්යෙන් 9ට වඩා අඩු වෙන්න ඕන. හැබැයි මෙතන වෝල්ට් 9 කියලා මේ අගයක් නැහැ. ඔයාලට තේරෙනවා ඇති. දැන් මෙතන ගහලා තියෙන්නේ මේ කියවන්න පුළුවන් උපරිම අගය. දැන් මම මේක 250ට දාලා තිබුණොත් මට කියවන්න පුළුවන් උපරිම අගය වෙන්නේ 250යි. මම 50ට දාලා තිබුණොත් මට කියවන්න පුළුවන් උපරිම අගය වෙන්නේ වෝල්ට් 50යි. දැන් මම මේක 10ට දාලා තිබුණොත් මට කියවන්න පුළුවන් උපරිම අගය වෙන්නේ වෝල්ට් 10යි. දැන් මෙතන වෝල්ට් 9 බැටරියක් මේක 10ට වඩා වැඩි වෙන්න බෑ. දැන් මම මේක 10ට දාලා තිබුණාම හරි මේක 2.5ට දාලා තියෙන්න බෑ. හරි දැන් මේක 50ට දාලා තිබුණාට අවුලක් වෙන්නේ නැහැ අපිට. හැබැයි පාඨාංක කියවන්න අපහසුයි. ඒක හින්දා මම මේක 10ට දාලා තියෙනවා. එතකොට අපිට පාඨාංක කියවන්න ලේසි. හරි දැන් මම මේක 10ට දාලා නම් තියෙන්නේ. දැන් ඔයාලට මෙතන ස්ක්‍රීන් එකේ ඔයාලා පාඨාංක කියවන්න ඕන.
මෙතන පාඨාංග කියවනකොට ඔයාලා දැනගන්න ඕන අපි කොහොමද පාඨාංග කියවන්නේ කියලා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් 0 ඉඳන් 10ට පාඨාංග සෙට් එකක් තියෙනවා. තව ඔයාලට ඊට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් 0 ඉඳන් 50ට පාඨාංග සෙට් එකක් තියෙනවා. තව ඊට පල්ලෙහෙන් ඔයාලට බලා ගන්න පුළුවන් 0 ඉඳන් 250ට පාඨාංග සෙට් එකක් තියෙනවා. මේ විදිහට පාඨාංග පේලි තුනක් තියෙනවා 10 50 250 කියලා. මෙන්න මේ පාඨාංග පේලි තුන. හරි දැන් අපි මේක 10ට දාලා තිබුණා නම් මේ අපි කරකවන එක 10ට දාලා තිබුණා නම් දැන් මම දාලා තියෙන 10ට අපි ගන්න ඕන පාඨාංග සෙට් එක වෙන්නේ 0 ඉඳන් 10ට තියෙන පාඨාංග ටික. දැන් අපි ඔහොම 10ට දාලා තිබිලා දැන් මේ කටුව ගිහින් 4 ළඟ නැවතුණා නම් ඒකේ වෝල්ටේජ් එක වෙන්නේ වෝල්ටීයතාවය වෙන්නේ වෝල්ට් 4යි. ඔයාලට තේරෙන්නේ නැති කිසිම ගුණ කිරීමක් එහෙම කරන්න නැහැ මේකේ. මේ සාමාන්‍ය අගයකට දාලා තියෙන හින්දා දැන් කටුව 4 ළඟ නැවතුණා නම් වෝල්ට් 4යි කියලා අපිට කෙලින්ම ගන්න පුළුවන්. මෙතන 10ට දාලා තියෙන හින්දා 0 ඉඳන් 10ට තියෙන පාඨාංග ටික තමයි අපි ගන්න ඕන. දැන් මම මේක 50ට දානවා. ඔය විදිහට 50ට දානවා. 50ට දැම්මාම අපි ගන්න ඕන පාඨාංග සෙට් එක ඉන්නේ දැන් ඔයාලට තේරෙනවද 0 ඉඳන් 50ට තියෙන පාඨාංග සෙට් එක තමයි ගන්න ඕන. කටුව ගිහින් 20 ළඟ නැවතුණා නම් අපිට ගන්න පුළුවන් වෝල්ට් 20යි කියලා. දැන් මම මේක දානවා 250ට. 250ට දාලා තියෙනකොට 0 ඉඳන් 250ට තියෙන පාඨාංග සෙට් එකකින් තමයි අපි පාඨාංග කියව ගන්න ඕන. 100 ළඟ නැවතුණා නම් කටුව අපිට ගන්න පුළුවන් වෝල්ට් 100යි කියලා. මේ බැටරිය වෝල්ට් 100ක් ඉතුරු වෙලා තියෙයි කියලා අපිට ගාණය කරන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් ওই විදිහට පේලි තුනම ගත්තා. 10 50 250 කියනකොට මේ 10 50 250 කියන අපිට පේලි තුනම ගන්න පුළුවන්. අපි දැන් මේක 1000ට දැම්මා. 1000ට දැම්මනම් අපි මේක මෙතෙන්දි කරන්න ඕන පොඩි සුළු කිරීමක් තියෙනවා. දැන් අපි 10ට දැම්මනම් අපි ගන්න ඕන පාඨාංග සෙට් එක වෙන්නේ 0 ඉඳන් 10ට තියෙන පාඨාංග සෙට් එක. අපි එන පාඨාංගේ දැන් කටුව ගිහින් 4 ළඟ නැවතුණා නම් අපි ඒක ಗುಣ කරන්න ඕන 100. ඔයාලා මේක මතක තියාගන්න. අපි ඒක ಗುಣ කරන්න ඕන 100. දැන් මෙතන 1000ට දාලා තියෙන්නේ දැන් කටුව 10 ළඟ නැවතුණා නම් අපිට ගණනය කරන්න පුළුවන් උපරිම ගාණ ඔයාලා දන්නෝ දැන් 1000යි. වෝල්ට් 1000යි. කටුව ළඟ නැවතුණා අපි 10 100ෙන් ගුණ කරන්න ඕන. එතකොට ඔයාලට උත්තරේ ගන්න පුළුවන් වෝල්ට් 1000යි කියලා. කට 8 ළඟ නැවතුණා නම් 8 ගුණ කරන්න ඕන 100ෙන් වෝල්ට් 800. ඒ විදිහට ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. දැන් අපි හිතමු 2.5ට දාලා තියෙන්නේ. දැන් ඔයාලට තේරෙන්නේ නැති 2.5ට දාලා තියෙන නම් 0 ඉඳන් 250ට තියෙන පාඨාංක ටික තමයි ගන්න ඕන. මම දැන් ඔයාලට මෙතන කැල්ලකින් සුළු කරලා පෙන්නන්නම්. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි 2.5ට දාලා තියෙන ගන්න ඕන පාඨාංග සෙට් එක වෙන්නේ 0 ඉඳන් 250ට තියෙන පාඨාංග ටික. දැන් අපි මෙතෙන්දි කරන්න ඕන බෙදන එක. අපි කලින් කරේ ගුණ කිරීමක්. දැන් මෙතෙන්දි කරන්න ඕන බෙදීමක්. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන 250 බෙදලා තියෙනවා මම 100ෙන්. එතකොට 2.5 කියලා උත්තරේ ගන්න පුළුවන්. මෙතෙන්දි ගණනය කරන්න පුළුවන් වැඩිම වෝල්ටේජ් එක වෙන්නේ වෝල්ට් 250යි. ඔයාලට මේ විදිහට ගණනය කරන්න පුළුවන් වෝල්ට් 2.5යි. සෝරි වැරදුනා. වෝල්ට් 2.5යි. 250 බෙදනවා අපි 100ෙන්. දැන් කටුව ගිහින් 150 ළඟ නැවතුණා නම් 150 බෙදන්න ඕන 100ෙන් වෝල්ට් 1.5යි. දැන් 0.5ට මම දාලා තියෙනම් අපි ගන්න ඕන පාඨාංක ටික වෙන්නේ 0 ඉඳන් 50ට තියෙන පාඨාංක සෙට් එක 100ෙන් බෙදලා. ඒ විදිහට 0.25ත් එහෙමයි. අපි ඒක බෙදන්න ඕන 10ෙන්. එතකොට 0 ඉඳන් 250ට තියෙන පාඨාංක සෙට් එක අපි 10ෙන් බෙදන්න ඕන 0.25ට දාලා තිබුණා. 0.5ට දාලා තිබුණා නම් 0 ඉඳන් 50ට තියෙන පාඨාංක සෙට් එක 50ෙන් 100ෙන් බෙදලා ගන්න ඕන. ඒ විදිහට දැන් ඔයාලට තේරෙනවා ඇති. දැන් අපි යමු මේ බැටරිය කොච්චර වෝල්ටේජ් එකක් ඉතුරු වෙලා තියෙද කියලා බලන්න. දැන් මම ඔයාලට කිව්වා බිඳුව අපි ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේ විදිහට අපි දන්නේ නැත්නම් අපි ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන. වැඩිම අගයකට ඕන දාගන්න. දැන් මම දන්න අගයක් තියෙන හින්දා වෝල්ට් 10ට දාගන්නවා. හැබැයි මේකේ වෝල්ට් 9ම නැහැ. මම මේක පාවිච්චි කරලා තියෙන ඒකින්ද ඊට වඩා වෝල්ට් 9ට වඩා අඩු අගයක් ඇති. අපි බලමු කොච්චර ප්‍රමාණයක් තියෙද කියලා. දැන් අපි ධන ඍණ නිවැරදිව මේ ප්‍රොබ් දෙක සම්බන්ධ කරගමු. මම මේ විදිහට සම්බන්ධ කරගන්නවා. හරි මම දැන් මේ විදිහට මල්ටිමීටර් එකට මේ වෝල්ට් 9 බැටරිය සම්බන්ධ කරගත්තා. මම මෙතන 10 දාලා තියෙන 10ට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කටුව චලනය වෙලා තියෙනවා. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් කටුව නැවතී දැන් මම කලින් කිව්වා ගන්න ඕන අපි පාඨාංක ටික වෙන්නේ. මම දැන් ඔයාලට මේක zoom කරලා පෙන්නන්න. මේ විදිහට දැන් අපි ගන්න ඕන පාඨාංක ටික වෙන්නේ 0 ඉඳන් 10ට තියෙන පාඨාංක ටික. දැන් මේක නැවතිලා තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් 2යි 4යි මැද. හරි මැදමන් නෙවෙයි. මැදකින් නැවතිලා තියෙනවා බලා ගන්න පුළුවන්. 2යි 4යි මැද තියෙන 3.
මෙතන ඔයාලට ලොකු ඉරක් බලා ගන්න පුළුවන් පොඩ්ඩක් සද්ද පාටට. මේක තමයි වෝල්ට් 3. 3ත් පැනලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් මේක වෝල්ට් 3යි කියලා ආසන්න අගයකට වෝල්ට් 3යි කියලා ගන්න පුළුවන්. ඔයාලට දැන් හරිම ගිය බලා ගන්න ඕන නම් මෙතන වෝල්ට් 3 තියෙන මෙතන වෝල්ට් 4 තියෙන. වෝල්ට් 3යි 4යි මැද වෙනසක් තියෙන වෝල්ට් එකක. මේක බෙදලා තියෙන කොටස් 5කට. කොටස් 5කට බෙදලා තියෙනවා. පොඩි කොටස් 5කට. එතකොට අපිට ගන්න පුළුවන් වෝල්ට් පොඩි කොටස් 5කට බෙදලා තියෙන හින්දා වෝල්ට් 1 බෙදන්න 5. එතකොට ඔයාලට ගන්න පුළුවන් 0.2යි කියලා. 0.0 මෙතන කටුව ගිහිල්ලා තියෙනවා 3න් තව චූටි කොටසක් පැනලා. ඒ කියන්නේ පොඩි කොටස් 5කට බෙදලා තියෙනවා එක කොටසක් පැනලා තියෙනවා. එතකොට ඔයාලට බලා ගන්න ගණනය කරන්න පුළුවන් වෝල්ට් 3ට එකතු කරන්න 0.2. වෝල්ට් 3ට 0.2ක් එකතු කරාම වෝල්ට් 3.2යි කියලා ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. මම දැන් ඔයාලට කැල්ලකින් උප්පෙන්නන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මම වෝල්ට් 1 බෙදුවා පහෙන් 0.2යි කියලා උත්තරේ අපිට අවිලා තියෙනවා. එකේ කියන්නේ මෙන් එක චූටි කොටසක අගය වෙනෝ වෝල්ට් 0.2. දැන් අපිට හරියටම උත්තරේ මෙතන ගණනය කරගන්න පුළුවන් වෝල්ට් 3.2යි කියලා. ඒ විදිහට ඔයාලා බෙදලා උත්තරේ ගන්න හරියටම ඔයාලට ගන්න ඕන නම් ඒ සමහරකට දශමයක් එහාට මෙහාට වෙන්න පුළුවන්. හරි මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ බැටරියේ කොච්චර වෝල්ටේජ් එකක් තියෙද කියලා. දැන් මේ ගහලා තියෙනවා 3.7යි මේක තියෙන පුළුවන් උපරිම අගේ වෙන්නේ. දැන් අපි මල්ටිමීටර් එකෙන් බලමු මේක කොච්චර ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙද කියලා. මම මේ විදිහට ප්‍රොබ් දෙක සම්බන්ධ කරගන්නවා. රතු පාට වයර් එක දාන්නට සම්බන්ධ කරනවා. කළු පාට වයර් එක රිනට සම්බන්ධ කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කටුව චලනය වුණා. මම මෙතන දාලා තියෙන්නේ 10ට. 2.5ට වඩා වැඩි 3.7යි කියන අගය. ඒකින්ද මම 10ට දාලා තියෙනවා. ඒ මැද අපිට දාන්න අගයක් නැති හින්දා මම 10ට දැම්මා. දැන් මම මේ විදිහට සම්බන්ධ කරගත්ත ප්‍රොබ් දෙක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් 2යි 4යි මැද තමයි එකක් නැවතිලා තියෙන්නේ. 3 වෝල්ට් 3 පොඩ්ඩක් පැනලා තියෙනවා. ඔයාලා දැන් දන්නෝ 2යි 4යි මැද තියෙන වෝල්ට් 3. ඒකෙත් පොඩි කොටස් 3ක් පැනලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම කලින් කිව්වා මේ එක පොඩි කොටසක අගය වෙනවා 0.2යි වෝල්ට්. වෝල්ට් 0.2ක අගයක් තියෙනවා. මම වෝල්ට් 3ට එකතු කරන්න ඕන 0.2 ඒවා 3. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් උත්තරේ වෝල්ට් 3.6යි කියලා. වෝල්ට් 3.6යි කියලා ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. 6යි 7යි මැදත් පොඩ්ඩක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ එතකොට අපිට උත්තරේ හිතා ගන්න පුළුවන් මේකේ වෝල්ටේජ් එක පාවිච්චි වෙලා නැහැ. එහෙමම තියෙනවා වෝල්ට් 3.7යි කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේක බෙදලා උත්තරේ ගන්න පුළුවන්. හරියටම ගන්න ඕන නැත්නම් ඔයාලට වෝල්ට් 4යි කියලා ආසන්න අංකයට උත්තරේ ගන්නත් පුළුවන්. හරි මම දැන් ඔයාලට මේ විදිහට වෝල්ට් 1.5ක මේ ඩබල් A බැටරිය මේක තියෙන පුළුවන් උපරිම අගය වෙන්නේ වෝල්ට් 1.5යි. දැන් මම මෙතෙන්දි වෝල්ට් 10ට දාලා හරියන්නේ නැහැ. එහෙම දැම්මොත් අපිට අගය කියවන්න අපහසුයි. 1.5 තියෙන හින්දා මම මේක දාගන්නෝ වෝල්ට් මෙතන අපි කරකවන එක දාගන්නෝ 2.5ට. 2.5ට දැම්මනම් අපි ගන්න ඕන පාඨාංග සෙට් එක වෙන්නේ මෙතන බිඳුවේ ඉඳන් 250ට තියෙන පාඨාංග සෙට් එක. මම දැන් මේ විදිහට ප්‍රොබ් දෙක සම්බන්ධ කරනවා. ওই විදිහට සම්බන්ධ කරලා දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කටුව චලනය වුණා. මේකේ තියෙන පුළුවන් උපරිම අගය වෙන්නේ වෝල්ට් 1.5යි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් 150 ගාව කටුව නැවතිලා තියෙනවා. 150 බෙදන්න 100ෙන්. එතකොට ඔයාලට උත්තරේ ගන්න පුළුවන් 1.5යි කියලා. දැන් කටුව ගිහින් 200 ළඟ නැවතුණා නම් 200 බෙදන්න 100ෙන් වෝල්ට් 2යි කියලා ගන්න පුළුවන්. 250 ළඟ නැවතුණා නම් 250 බෙදන්න 100ෙන් වෝල්ට් 2.5යි කියලා ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. ඒ විදිහට දැන් ඔයාලට උත්තර ගන්න පුළුවන්. මට 50 250 1000 ගයන් වලට දාලා පෙන්නන්න විදියක් නැහැ. ඒ තරම් ලොකු ගයන් ගණනය කරගන්න විදියක් නැහැ. මට ඒ අගයන් තියෙන බැටරි නෑ. හරි මම දැන් ඔයාලට කියලා දුන්නේ වෙන් ඔයාලට තේරෙන්නේ නැති කොහොමද මේක ගණනය කරන්න කියලා. දැන් අපි යමු ACV කියන එක ගණනය කරන්න හැටි බලන්න. ඒකෙත් අපි සැලකිලිමත් වෙන්න ඕන කටුව ගැන. කටුව ගැන ඔයාලා මුලින්ම සැලකිලිමත් වෙන්න ඕන. අපි ඒකට අමාරු කරාම මුලින්ම ගණනය කරන්න යද්දී ඔයාලා කටුව ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕන. දැන් ඒකෙත් කරන්නේ අර විදිහටම තමයි අපි ගන්න ඕන පාඨාංග සෙට් ටික වෙන්නේ 0 ඉඳන් 10 0 ඉඳන් 50 0 ඉඳන් 250 තියෙන ඔය කළු පාටට තියෙන පාඨාංග පේලි 3. එතෙන්දිත් අපි මේක 10ට දාලා තිබුණොත් ගන්න ඕන පාඨාංග ටික වෙන්නේ 0 ඉඳන් 10ට.
කටුව 4 ළඟ නැවතුණා නම් අපිට වෝල්ට් 4ක් තියෙයි කියලා ගන්න පුළුවන්. 50ට දැම්මහම බිංදුව ඉඳන් 50ට තියෙන පාඨාංග සෙට් එක තමයි ගන්න ඕන. 20 ළඟ නැවතුණා නම් වෝල්ට් 20යි කියලා අපිට ගන්න පුළුවන්. 250ට දාලා දැම්මහම අපිට ගන්න පුළුවන් බිංදුව ඉඳන් 250ට තියෙන අපේ ලිය ඒක 100 ළඟ නැවතුණා නම් වෝල්ට් 100යි කියලා ගන්න පුළුවන්. අපි දැන් ගෙදර මොකක් හරි බලන්න යනවා නම් වෝල්ටීයතාවයක්, ඒ කියන්නේ ගෙදර සාමාන්‍ය කරන්ට් එක අපි මල්ටිමීටර් එකට හරි මොකක් හරි කොච්චර වෝල්ටේජ් එකක් එනවද කියලා අපිට බලන්න ඕන නම් අපි දාගන්න ඕන 250ට. මේකේ කලින් වගේම තමයි අපි දන්නේ නැත්නම් වෝල්ට් 1000ට දාලා තමයි පටන් ගන්න ඕන. ඔයාලා දන්නා කියන්න මේ විදිහට අඩු වගේකට දාලා කරන්න පුළුවන්. දැන් ගෙදර මොකක් හරි චෙක් කරනවා නම් ඔයාලට 250ට දාලා චෙක් කරගන්න පුළුවන්. ඔයාලා දන්නේ නැත්නම් ඒ 1000ට දාලා බලන්න. ඒ විදිහට ඔයාලට පාඨාංග කියවන්න පුළුවන්. කලින් විදිය තමයි මේක ලේසි. 10ට දාලා තියෙද්දි අපි ගන්න ඕන පාඨාංග ටික වෙන්නේ 0 ඉඳන් 10ට තියෙන පාඨාංග ටික. ඒක අපි ಗುಣ කරන්න ඕන 100. 6 ළඟ කටුව නැවතුණා නම් 6 ಗುಣ කරන්න ඕන 100ෙන්. එතකොට 600 කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලා කරන්න. හරි මම දැන් ඊළඟ එකට යන්න. මෙතන ඔයාලට මම මේක කරලා පෙන්නන්නේ නැහැ ඔයාලට තේරෙන්නේ නැති. ඒක හින්දා වීඩියෝ එකක් දික් වෙන හින්දා මම ඒක කරලා පෙන්නන්නේ නැහැ. මම දැන් ඔයාලට ඊළඟ එක කියලා දෙනවා බ්‍රෂර් මොඩ් එක. මේකෙන් අපිට ප්‍රයෝජන කීපයක්ම ගන්න පුළුවන්. හරි මම ඔයාලට මේ බ්‍රෂර් මොඩ් එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ටිකක් කියන්නම්. ඔයාලා දන්නවා අපි පරිපත්‍ර ප්‍රොජෙක්ට් බෝඩ් වල නිර්මාණය කරනවා. එතකොට මේ වගේ අපි වයර් යොදා ගන්නවා ජම්පර් වයර්. මේ වයර් අපිට මේ මොඩ් එකෙන් චෙක් කරන්න පුළුවන්. අපේ පරිපත්‍රයේ මොකක් හරි එකකින් වැඩ කරන්නේ නැත්නම් අපිට මේ වයර් චෙක් කරලා බලන්න පුළුවන්. හරි වයර් චෙක් කරන්නේ දැන් මේ මොඩ් එකේ විශේෂත්වය තමයි මේ විදිහට අග්‍ර දෙක එකට තිබ්බහම ඒ කියන්නේ ෂෝට් කරාම ටී ගාස් සද්දයක් එනවා. අපිට පරිපතයක ෂෝට් එකක් තියෙද කියලා මේ මොඩ් එකෙන් චෙක් කරගන්න පුළුවන්. මේ විදිහට ෂෝට් එකක් තියෙන ටී ගාස් શબ્දයක් එනවා. හරි දැන් මේ වයර් එක චෙක් කරන්නේ මම මේ විදිහට අග්‍ර දෙකට මේ වයර් එකේ අග්‍ර දෙකට ප්‍රොබ් දෙක සම්බන්ධ කරගන්නවා. මල්ටිමීටරේ අග්‍ර දෙක සම්බන්ධ කරනවා. ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් මේක ටික් ගන්නවා. ඒ කියන්නේ මේක මේ වයර් එකේ කොහෙවත් කැඩිලා නැහැ. ඒ කියන්නේ වයර් එකේ හොඳට විදුලිය ගමන් කරනවා. ෂෝට් වුණ හින්දා තමයි මේ විදිහට සද්දයක් ආවේ. ඒ කියන්නේ මේ වයර් එක අපිට භාවිත කරන්න පුළුවන් වයර් එකේ ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට අපිට වයර් චෙක් කරන්න පුළුවන්. තව ඔයාලට බලන්න පුළුවන් LED එකක් චෙක් කරලා. LED එකක් වැඩද ෂෝට් වෙලාද ඒව චෙක් කරගන්න පුළුවන්. ෂෝට් වෙලා නම් ටීක් ගාලා සද්දයක් එනවා. ඒ කියන්නේ පිච්චිලා නම් ටීක් ගාලා සද්දයක් එනවා. දැන් මේ විදිහට අපිට බල්බ් එකක් බලන්න ඕන. බල්බ් එකේ ධන ඍණත් අපිට හොයාගන්න පුළුවන් මේකෙන්. හැබැයි මෙතෙන්දී මේ ධන ඍණ මාරු වෙනවා. ඒ කියන්නේ දැන් අපි බල්බ් එකක් චෙක් කරද්දී ධන සම්බන්ධ කරන්න ඕන මේ ප්‍රොබ් එක ධන ප්‍රොබ් එක සම්බන්ධ කරන්න ඕන ඍණට ඍණ ප්‍රොබ් එක සම්බන්ධ කරන්න ඕන ධනට. ඒ විදිහට දැන් අපි දන්නේ නැතුව ඍණ දන්නේ නැතුව සම්බන්ධ කරා නම් අපි රතු පාට වයර් එක සම්බන්ධ කරපු අග්‍රේ ඍණ වෙනවා. ඒ කියන්නේ ධන අග්‍රේ සම්බන්ධ කරපු බල්බ් එකේ අග්‍රේ වෙනවා ඍණ අග්‍රේ. මල්ටිමීටරේ ඍණ අග්‍රේ සම්බන්ධ කරපු වයර් එක සම්බන්ධ කරපු අග්‍රේ වෙනවා බල්බ් එකේ ධන අග්‍රේ. يعني ධන ඍණ මාරු වීමක් වෙනවා. මේක ඔයාලට තේරෙන්නේ නැති. දැන් මේ විදිහට ධන ඍණ අපිට තව බලා ගන්න පුළුවන් බල්බ් එකක. ඔයාලට දැන් මේ බල්බ් එකේ මේක පැහැදිලිව බලා ගන්න පුළුවන්. මම ඔයාලට කිට්ටු කරලා පෙන්නන්න. මේ විදිහට ඔයාලට පේනවා ඇති බල්බ් එකේ ලොකු කොටසක් තියෙනවා පොඩි කොටසකුත් තියෙනවා. මේ විදිහට ඔයාලට දැන් පැහැදිලිව පේනවා ඇති ලොකු කොටසක් තියෙනවා පොඩි කොටසක් තියෙනවා බල්බ් එක ඇතුලේ. ඒ කියන්නේ පොඩි කොටස සම්බන්ධ වුණ අග්‍රේ තමයි ධන අග්‍රේ. ලොකු කොටස සම්බන්ධ වුණ අග්‍රේ තමයි ඍණ අග්‍රේ වෙන්නේ. මේ විදිහට දැන් අපිට මේ අග්‍ර වේණු බලන්න පුළුවන් දිග අග්‍රේ ධන කියලා ගන්න කොට අග්‍රේ ඍණ කියලා ගන්න පුළුවන්. ඒ වුණාට සමහර බල්බ් වල මේක මාරු වෙලා තියෙන්න පුළුවන්. සමහර බල්බ් වල මේක සමානව වෙන්නත් පුළුවන්. ඒක හින්දා ඔයාලට අර විදිහට බලා ගන්න පුළුවන් නැත්නම් මල්ටිමීටර් එකෙන් චෙක් කරන්නත් පුළුවන්. දැන් මම ඔයාලට මේක සම්බන්ධ කරලා පෙන්නන්නම්. මේ විදිහට නිල් පාට බල්බ් එක සම්බන්ධ කරලා පෙන්නන්නම්. මම සම්බන්ධ කරනවා. අපි දැන් සාමාන්‍ය විදිහට සම්බන්ධ කරලා බලමු වැඩද කියලා. මේ විදිහට මම ධන අග්‍ර සම්බන්ධ කරනවා ලොකු දිග අග්‍රයට. ධන සම්බන්ධ කරා මේ රතු පාට වයර් එක ධන වයර් එක ඒක සම්බන්ධ කරා ධන අග්‍රයට. ඍණ සම්බන්ධ කරා සාමාන්‍ය විදිහටම ඍණ අග්‍රයට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බල්බ් එක වැඩ කරන්නේ නැහැ. මොකක් සද්දයක් එන්නේ නැහැ. ඒ කියන්නේ බල්බ් එක පිච්චිලත් නැහැ. හරි මම දැන් අග්‍ර දෙක මාරු කරනවා. ධන සම්බන්ධ කරා බල්බ් එකේ කොට අග්‍රයට, ඍණ සම්බන්ධ කරා බල්බ් එකේ දිග අග්‍රයට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් බල්බ් එක පත්තු වෙනවා. දැන් ඔයාලට මෙතනින් ධන ඍණ චෙක් කරගන්න පුළුවන්. මේ විදිහට බල්බ් එක වැඩද නැද්ද කියලා චෙක් කරගන්න පුළුවන්.
ඒ විදිහට ඔයාලා බසර් මෝඩ් එකේ ඒක බලන්න පුළුවන්. තව ඔයාලට බලන්න පුළුවන් රෙජිස්ටර් එකක් වැඩද කියලා. ඒ කියන්නේ රෙජිස්ටර් එක පිච්චිලාද නැද්ද කියලාත් ඔයාලට බලන්න පුළුවන්. මේ විදිහට රෙජිස්ටර් එකේ අග්‍ර දෙක තිබ්බහම කිසිම සද්දයක් එන්නේ නැහැ කියන්නේ රෙජිස්ටර් එක හොඳට වැඩ. සද්දයක් එනවයි කියන්නේ රෙජිස්ටර් එක පිච්චිලා. ඒ විදිහට ඔයාලා තව ඒවා බලන්න පුළුවන්. ඔයාලා චෙක් කරලා බලන්න. තව මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ඔයාලා දන්නවනම් ඒවා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. හරි මම දැන් කියලා දෙන්නම් ඔයාලට මේකෙන් ප්‍රතිරෝධී අගයක් ගණනය කරන්නේ කොහොමද කියලා. ඔයාලට මේකෙන් ප්‍රතිරෝධක අගයක් ගණනය කරන්නට වඩා ලේසි ඔයාලා දන්නවා මේ විදිහට රෙජිස්ටර් එකක් ගත්තට පස්සේ මේ රෙජිස්ටර් එකේ තියෙන වර්ණ කේත මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වර්ණ පටි තියෙනවා බලා ගන්න පුළුවන්. මේ වර්ණ පටි වලින් අපිට හරියටම රෙජිස්ටරේ අගය කියවන්න පුළුවන්. දැන් ඔයාලා මොකක් හරි පරිපතයක මේ වර්ණ කේත මැකිලා තියෙන ඔයාලට එතකොට අපිට මේ මල්ටිමීටර් එක භාවිතා කරන්න පුළුවන්. ඒ විදිහට නැත්තම් ඔයාලට මේ වගේ සාමාන්‍ය රෙජිස්ටර් එකක් නම් ඔයාලට වර්ණ කේත භාවිතා කරලා අගයන් ගණනය කරන්න ඔයාලා වර්ණ කේත භාවිතා කරලා අගයන් ගණනය කරන්න දන්නේ නැත්තම් මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න. මම මේ වීඩියෝ එකේ ලින්ක් එක පල්ලෙහෙන් දාන්න. ඔයාලා එතනින් ගිහිල්ලා වීඩියෝ එක බලන්න. මම ඒකේ සරලව ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් අපි මෙතෙන්දී බලමු කොහොමද මල්ටිමීටර් එකේ මේ වැඩේ කරන්න කියලා. ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් දැන් මෙතෙන්දී කියන දේවල් ටිකක් තියෙනවා. මල්ටිමීටර් එකේ මම මුලින් කිව්වා අපි දැන් වෝල්ටේජ් එකක් හදනවා නම් අපි මේ විදිහට බිඳුවට සමාන කරගන්න ඕන. දැන් මෙතෙන්දිත් ඔයාලා මේ වගේම වැඩක් කරන්න ඕන. දැන් මම දාලා තියෙන මේ රෙගියුලේටර් එක ඕම් පැත්තට මේ විදිහට දැන් මෙතන ගුණ කිරීම 10යි k. ඒ කියන්නේ 10 කිලෝ ඕම් කියන එක තමයි මේ තියෙන්නේ. ගුණ කිරීම 1 කිලෝ ඕම්. ඔයාලට දැන් පේනවා ඇති. ගුණ කිරීම 10යි කිලෝ ඕම්, ගුණ කිරීම 1යි කිලෝ ඕම්, ගුණ කිරීම 100යි, ගුණ කිරීම 10යි, ගුණ කිරීම 1යි. ওই විදිහට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි දැන් මෙතෙන්දී ඔයාලා තව වැඩක් තියෙනවා කරන්න. දැන් මේකේ විශේෂත්වයක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය විදිහට වෝල්ටේජ් එක කියෙව්වේ. කියවනකොට කට්ට ගමන් කරේ දකුණේ වමේ ඉඳන් දකුණට. වමේ ඉඳන් දකුණට තමයි අපි පාඨාංක කියෙව්වේ. හැබැයි මේ ප්‍රතිරෝධයක් ගණනය කරද්දී ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ දකුණ ඉඳන් වමට තමයි අපි පාඨාංක ගණනය කරන්නේ. ඔයාලට පේන ඇති. දකුණේ ඉඳන් වමට තමයි පාඨාංක ගණනය කරන්නේ. මෙතෙන්දී අපි ගණනය කරන්න ගන්න පාඨාංක ටික මම ඔයාලට කියන්න. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඕම් ලකුණුකුත් එක්ක නිල් පාට තීරුවා. මේ උඩම නිල් පාට තීරුවා. ඔය දිලිසෙන තීරුවට උඩින් නිල් පාට තීරුවක් තියෙන බලා ගන්න පුළුවන් බිඳුවේ ඉඳන් මේ අනන්තයේ තියෙන ලකුණ තියෙන්නේ. ඒ විදිහට ප්‍රතිරෝධී අගයන් ටිකක් සාධාරණ කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ නිල් පාට අගයන් ටිකෙන් තමයි අපි ප්‍රතිරෝධී අගය ගණනය කරන්නේ. ඔයාලට දැන් තේරෙන්නේ නැති එකක්. දකුණු ඉඳන් වමට තමයි ගණනය කිරීම කරන්නේ. දැන් මෙතෙන්දී අපි කටුව හදා ගන්න ඕන මෙතෙන්දිත්. දැන් මම මේ විදිහට දැන් මෙතෙන්දී කටුව හදාගන්නේ මේ විදිහට ප්‍රොප් දෙකේ අග්‍ර දෙක එකට සම්බන්ධ කරගන්න. ওই විදිහට සම්බන්ධ කරාට පස්සේ මම ඔයාලට කිව්වා දකුණු ඉඳන් වමට තමයි ගණනය කරන්නේ. හැබැයි කට්ට තියෙන්නේ මෙතන දකුණේ තියෙන බිඳුවට සමපාත වෙලා නෙවෙයි. කටුව බිඳුවට සමපාත වෙලා නැහැ කියන්නේ අපි ගණනය කරන අගයන් වරදින්න පුළුවන්. ඒකින්ද මම මේ නොබ් එක කරකවනවා. ඔයාලට බලා ගන්න පුළුවන් නොබ් එක කරකවුවම මේ කටුව චලනය වෙනවා. නොබ් එක කරකවලා මම මේක බිඳුවට කෙලින් හදා ගන්නවා. ඔයාලට පේන්නේ නැති. ඔයාලට පේන බිඳුව ඔයාලට පොඩ්ඩක් එහාට වෙලා පේන්නේ. මට බිඳුවට සමාන වෙලා පේනවා. හරි. ওই විදිහට බිඳුවට සමාන වෙලා පේනවා මට. ඔයාලට චුට්ටක් පැනලා පෙන්නන්නේ. ඒක වැඩි ගණන් ගන්න එපා. ඒ ඔයාලගේ කෝණයෙන් පේන විදිය. හරි. ওই විදිහට දැන් මේක හදා ගන්න ඕන. ඔයාලා දැන් මෙතෙන්දී අපි දැන් මන් දාලා තියෙන ගුණ කිරීම 1 කිලෝ ඕම් කියන එකට. දැන් ඔයාලා මෙතන 10ට දැම්මනම් ඒත් අපි මේ විදිහට අග්‍ර දෙක එකට එකතු කරලා හදා ගන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති මම මුලින් බිඳුවට සමාන කරගත්තා. දැන් ආයි මෙතන පල්ලෙහෙන් අගේ වෙනස් කරාට පස්සේ ආයි කටුව මෙහාට ඇවිල්ලා තියෙනවා. ආයි මේ විදිහට බිඳුවට කෙලින් හදා ගන්න ඕන. ওই විදිහට ඔයාලා මෙතන මේ අගයන් වෙනස් කරන්න ඔයාලා අග්‍ර තියලා අග්‍ර දෙක එකට තියලා බලන්න ඕන. බල මේක කරකවලා බිඳුවට සමාන කරගන්න ඕන. ওই විදිහට ඔයාලා මුලින්ම ඒක කළා තමයි අගයන් ගණනය කරන්න ඕන. හරි මම දැන් ඔයාලට රෙජිස්ටර් එක අගයක් ගණනය කරලා පෙන්නන්න. හරි මම දැන් රෙජිස්ටර් එකක් ගත්තා. ඔයාලට මේ රෙජිස්ටර් එක බලා ගන්න පුළුවන්. මේ රෙජිස්ටර් එකේ වර්ණකේත ටික වෙන්නේ දුඹුරු කළු රතු. දුඹුරු කළු රතු කියන රෙජිස්ටර් එකේ අගය වෙන්නේ 1 කිලෝ ඕම්. දැන් මම මෙතන ගණන හදලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. 1 කිලෝ කළු කියන්නේ 1යි
දුඹුරු කියන්නේ 1යි, කළු කියන්නේ 0යි, රතු කියන්නේ 2යි. හරි මේ විදිහට සුළු කරාට පස්සේ 1 කිලෝ ඕම් කියලා අපිට උත්තරේ එනවා. දැන් අපි බලමු මේක මල්ටිමීටර් එකෙන් බලන්නේ කොහොමද කියලා. දැන් මම මෙතන අගේ දාන්න හින්දා මම මේක වැඩි අගයකට මට දාගන්න අවශ්‍ය නැහැ. මේ විදිහට ಗುಣ කිරීම 1k කියන එකට දාගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි මේ විදිහට ಗುಣ කිරීම 1k කියන එකට මම දැන් මේක දාගලා මේ විදිහට ප්‍රොබ් දෙක සම්බන්ධ කරගන්නවා. දැන් අර විදිහට අපි බලන්න ඕන මුලින්ම අග දෙක එකට තියලා බිඳුවට සමාන කරගන්න. දැන් මම ගණනය කරා නම් මගේ අගේ වරදිනවා. මම දැන් ආයෙ කරකවලා මේක බිඳුවට සමාන කරලා හදා ගන්න. හරි දැන් ඔයාලට පේනවා ඇති මම දැන් මේ විදිහට ප්‍රොබ් දෙක මේ රෙජිස්ටර් එකට තියනවා. තියද්දි ඔයාලට ප්‍රොජෙක්ට් බෝඩ් එක පාවිච්චි කරා නම් මේක වඩා නිවැරදිව අගයන් ගණනය කරන්න පුළුවන්. මම මේ විදිහට මේක ප්‍රොජෙක්ට් බෝඩ් එකට සම්බන්ධ කරගන්නවා. මේ රෙජිස්ටර් එක ඔය විදිහට මම ප්‍රොජෙක්ට් බෝඩ් එකට සම්බන්ධ කරා. දැන් ඔයාලට මෙතන මල්ටිමීටර් එක තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලා බලන්න මල්ටිමීටර් එකේ ස්ක්‍රීන් එක දිහා කීයද ඉන්නේ කියලා. හරි මේ විදිහට තිබ්බම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් එක ළඟ තමයි කටුව නැවතුනේ. ඔයාලට පොඩ්ඩක් මෙහාට එලා පේනවා ඇති එක ළඟ තමයි කටුව නැවතුනේ. එක ළඟ කටුව නැවතුණා නම් දැන් මෙතන කරන්න තියෙන්නේ ಗುಣ කිරීම. මෙතන පොඩි සුළු කිරීමක් කරන්න ඕන. මෙතන කරන්න ඕන ಗುಣ කිරීම. දැන් කටුව නැවතුනේ එක ළඟ. මම මෙතන තෝරලා තියෙන්නේ 1k කියන එක. 1 කිලෝ ඕම් කියන එක. හරි. එක දැන් මෙතන කරන්න තියෙන මේක ලේසි සුළු කිරීම. මෙතන එන උත්තරේ 1 කිලෝ ඕම්. හරි. මෙතන අපි තේරු උත්තරේ වෙන්නේ 1 කිලෝ. මෙතන ආපු උත්තරේ 1යි. ಗುಣ කිරීමක් කරන්න තියෙන්නේ. එක එකෙන් ಗುಣ කරාම අපිට නිකම් උත්තරේ ලැබෙනවා 1 කිලෝ ඕම් කියලා. දැන් මම මේක පල්ලෙහාගේකට දාන්න 100ට. 100ට දාලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් 100ට දාලා මම මේ විදිහට ප්‍රොබ් දෙක එකට තියලා බිඳුවට හදා ගන්නවා. හරි. ওই විදිහට මම බිඳුවට හදාගත්තා. දැන් මම ආයි මේ විදිහට රෙජිස්ටර් එකට අග්‍ර දෙක සම්බන්ධ කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක නැවතුනේ 10 ළඟ. කටුව නැවතුනේ 10 ළඟ. ස්ක්‍රීන් එකේ අගය 10යි. මෙතන මම තෝරපු අගය ಗುಣ කිරීම 100යි. 100යි. මෙතන ස්ක්‍රීන් එකේ ආපු අගය 10යි. මේක දැන් සුළු කරන්න 100 ගුණ කරන්න 10න් අපිට බිඳුවක් දාගන්න තියෙන්නේ 1 කිලෝ ඕම් කියලා උත්තරේ ගන්න පුළුවන්. මෙතන ගන්න අගේ මෙතන අගෙන් ගුණ කරන්න. මෙතන දැන් මේ මැදකින් නැවතුනොත් ඔයාලා ආසන්න කීට අරගෙන ගුණ කරන්න. සමහරක් විට ඔයාලා දන්නවා අපිට හරිම අගේ ඉන්නේ රෙජිස්ටර් වල ඔයාලා දන්න ඇති සහනතාවය කියලා අගයක් තියෙනවා. මම මේක ගැන කලින් වීඩියෝ එකේ කියලා දුන්නා රෙජිස්ටර් වීඩියෝ එකේ. සහනතාවය කියලා අගයක් තියෙනවා. මේ සහනතාවයෙන් මේ වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අගයන් වෙනස් වෙන්න පුළුවන්. හරියටම එන එකක් නැහැ. සහනතාවයෙන් ප්‍රතිරෝධී අගය වෙනස් වෙනවා. ඒකින්ද ඒකත් අපිට බලපානවා හරියටම උත්තරේ එන එකක් නැහැ. හරි මම දැන් තව රෙජිස්ටර් එකක් අරන් ඔයාලට පෙන්නන්නම්. හරි මම දැන් මේ විදිහට තව රෙජිස්ටර් එකක් ගත්තා. දැන් මේ ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. වර්ණකේත ටික වෙන්නේ දුඹුරු කළු කහ. දුඹුරු කළු කහ තමයි මේකේ වර්ණකේත ටික වෙන්නේ. දැන් මම මේක වර්ණකේත වලින් හදලා පෙන්නන්න කීයක් එනවද කියලා අගය. දුඹුරු කියන්නේ මම මෙතන පොඩියට හදන්නම්. දුඹුරු කියන්නේ 1යි. කළු කියන්නේ 0යි. කහ කියන්නේ 4යි. එතන ඔයාලට බලා ගන්න පුළුවන්. කහ කියන්නේ 4යි. දැන් මම මේක සුළු කරනවා. හරි. ඔය විදිහට ඕම් වලින් උත්තරය ආවිල්ලා තියෙන. දැන් මම මේ කිලෝ ඕම් වලට හරවනවා. 100යි කිලෝ ඕම්. හරි. 100යි කිලෝ ඕම්. දැන් මම මේ විදිහට මේක එකට දාගන්නවා. 1යි කිලෝ ඕම් කියන එකට දාගන්නවා. ඔයාලට පේනවා ඇති 1යි කිලෝ ඕම් කියන එකට දාලා තියෙන්නේ. දාලා මම මේ විදිහට ප්‍රොබ් දෙක එකට තියලා බලනවා. බිඳුවට සමානද කියලා. බිඳුවට සමාන නැහැ. මම දැන් මේකත් හදා ගන්නවා. මේ විදිහට බිඳුවට සමාන කරලා හදා ගන්නවා. දැන් ඔයාලට පේන ඇති මේක බිඳුවට සමාන වෙලා තියෙනවා. හරි. දැන් මම මේ විදිහට ප්‍රොජෙක්ට් බෝඩ් එකට සම්බන්ධ කරගෙන තියෙන රෙජිස්ටර් එකට අග්‍ර දෙක සම්බන්ධ කරගන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක කටුව ගිහිල්ලා 100 ළඟ තමයි නැවතුනේ. ඔය විදිහට ඔයාලට පේන ඇති කටුව ගිහිල්ලා 100 ළඟ තමයි නැවතුනේ. ස්ක්‍රීන් එකේ අගය 100යි. ස්ක්‍රීන් එකේ අගය 100යි. මෙතන අපි දාලා තියෙන අගය වෙන්නේ 1 කිලෝ ඕම්. 1 කිලෝ ඕම්. ගුණ කිරීම 100. මේ ඕම් වලට හරවන්න අවශ්‍ය නැහැ. ගුණ කිරීම 100. දැන් මේක සුළු කරාම ඔයාලට උත්තරේ නිකම්ම ගන්න පුළුවන් 100යි කිලෝ ඕම්. දැන් අපිට මෙතන වර්ණකේත වලින් උත් ආවා 100යි කිලෝ ඕම්. මෙතන 100යි කිලෝ ඕම්. සමහරකට මෙතන 10 චුට්ටක් පැනලා තියෙන පුළුවන්. නැත්නම් 10ට මෙහායි තියෙන්නත් පුළුවන්. ඒක එහෙම වෙන්නේ සහනතාවය නිසා.
ඔයාලා ඒක ගැන දැන් තේරෙන්නේ නැති. ඔයාලා දැන් ඕම මගේ ගායනා කරන විදිය තේරෙන්නේ නැති. මම මේක ගැනත් වැඩි කියලා දෙන්න යන්නේ නැහැ. ඔයාලා දැන් තේරෙන්නේ නැති. නොතේරුණා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. දැන් මෙතන අර විදියටම තමයි දැන් මෙතන ಗುಣ කිරීම එකට අපි දාලා තියෙන මෙතන 2 ආවනම් අපිට උත්තරේ වෙන්නේ 2යි යෝ. ඒ කියන්නේ එක ಗುಣ කරන්න තියෙන්නේ 2කින්. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් 2යි යෝම කියලා. මෙතන ಗುಣ කිරීම 10ට දාලා තියෙනවා. ಗುಣ කිරීම 10ට දාලා තියෙනවා. කටුව ගිහින් 5 ළඟ නැවතුණා. 5 ಗುಣ කරන්න 10න් ඕම් 50යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. දැන් මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. ಗುಣ කිරීම 10ට දාලා තියෙනා නේත් එහෙමයි. 10ට දාලා තියෙනා ಗುಣ කිරීම 10යි කිලෝම් වලට දාලා තියෙනා 10 ගුණ කරන්න ඕන 10යි කිලෝම් වලින්. එතකොට 100යි කිලෝම් කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලා කරලා බලන්න රෙජිස්ටර් කීපයක් අරගෙන මේ විදිහට උත්තර එනවද කියලා අපිට මේ ප්‍රතිරෝධියගේ ගණනය කරන එක මේකට වඩා ඩිජිටල් මල්ටිමීටරෙන් කරන එක ගොඩක්ම ලේසි. ඔයාලා මේකනොත් කරලා බලන්න ඔයාලට ලොකු දැනුමක් ගන්න පුළුවන්. හරි ඔයාලා දැන් වර්ණ කේත වලිනුත් කරන විදිය බලන්න මගේ කලින් වීඩියෝ එක මම ඒක ලින්ක් දාන්න. ඔයාලට දැන් තේරෙන්නේ නැත්නම් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම් මේකේ මල්ටිමීටර එක භාවිතා කරලා ඇම්පියර් ප්‍රමාණ ගණනය කරන විදිය. ඒ කියන්නේ ඔයාලා දන්නවා පරිපථයක ගලාගෙන යන ධාරාව ගණනය කරන විදිය මම ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙන්න. මම මේ වීඩියෝ එකේම කරන්නේ නැහැ. වීඩියෝ එක දිග වෙන හින්දා ඒකටත් ගොඩක් වෙලා යන ඒක ගණනය කිරීම කරන්න ඕන. ඒක හින්දා මම වෙන වීඩියෝ එකකින් මම ඒක කියලා දෙන්නම් ඔයාලට ඇම්පියර් ප්‍රමාණ මයින විදිය. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දීපු ඒවා තේරෙන්නේ නැති. ගොඩක්ම ඊටි කරන ළමයිට මේ වීඩියෝ එක වටින්නේ නැති. පැට්‍රික කරනකොට එහෙම මේක අවශ්‍ය වෙන්න පුළුවන්. ඔයාලා මේක ගැන දැනගෙන ඉන්න ඕන. ඊටි කරන්නේ නැති අනිත් ළමයිටත් අනිත් කට්ටියන්ට මේක වැදගත් වෙන්නේ නැති. ඔයාලා ඉලෙක්ට්‍රොනික ට්‍රිකල් එහෙම කැමති නම් ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඊටි කරන ළමයිතුත් ඉන්නවා නම් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඔයාලට වීඩියෝ දානවා. හරි ඔයාලට මේ වීඩියෝ එක තේරෙන්නේ නැති නොතේරුණ තැනක් තියෙනවා ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ප්‍රශ්න තියෙන කමෙන්ට් කරන්න, යාළුවන්ටත් දැනගන්න, ෂෙයා කරන්න. අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම සුබ දවසක්.